මං අද අපේ අක්කට ප්‍රෑන්ක් එකක් දෙන්න යන්නේ. සුපිරි ප්‍රෑන්ක් එකක්. මං කියන්න යන්නේ අර මේ ඊයේ පෙරේදී වරුනේ මගේම දෝ කියලා කතාවක් මාත් එක්ක හරියට බලලා නැහැ. හැබැයි මං ඒකේ අවසාන එපිසෝඩ් එක බැලුවා. මට ඒකේ දැක්කා ශ්‍රද්ධා කියන චරිතය ඉන්නවා. එතකොට මට හිතුණා අපේ අක්කට අනිවාර්යෙන් එයා මං කියන ඕන බොරුවක් පිළිගන්න જાතිය කෙනෙක්. ඒ හින්දා මට හිතුණා ඕකේ ශ්‍රද්ධා කපූර් රංගපානවා කියලා බලන්න අනිවාර්යෙන් ලොවේ තැන් දෙනවා. දැන් මේ කාමරේට එළියත් නෑ මං අමු ගොනෙක් වගේ ඉන්න වෙන්නේ. මොකද මං කොණ්ඩේ හද කැමරාව පැත්තෙන් තියන් ඉනවා දැක්කොත් එimhe දන්නවා අනිවාර්යෙන් බොරුවක් තමයි කියලා. අමු ගොනෙක් වෙලා හරි මේ ප්‍රෑන්ක් එක අපි දෙමු. අපි බලමු මේක කොහොම වැඩ කරයිද කියලා. සුපිරියට ප්‍රෑන්ක් වුණොත් හොඳයි. සාමාන්‍යයෙන් මං කියන ඒවාට ඇන් දෙනවා. මේක වීඩියෝ එකක් ඉඳ ඇන් දෙන්නේ නැතුව ඉඳිද්දන්නේ අපි බලමු. ඉතින් ශ්‍රද්ධා කපූර් එකේ රංගපානවා බලන්න මගේම දෝ එකේ. අනේ බෝ කියන්න එපා. බලන්න. එයා දිගටම රංගපෑවා. ඔක බලනකො අවසාන ශ්‍රද්ධා පෙන්නනවා. ඒ මොකටද ශ්‍රද්ධාව පෙන්නන්නේ? බලනකො ශ්‍රද්ධා කරනවත් එක්ක. යෝ ඔක තමයි කතාව. කපුරු හවේ. ඉතින් මේ මිනිස්සුන්ට ගෙවලා ගන්න ඇති මෙහෙන්. මොන මගුල ගන්න? ඉතින් දැන් ඔයාලට සල්ලි මේ අනේ කෝටියක් දෙනවා ගෝත ඔයාලට. ශ්‍රද්ධා කියන්නේ මේ ලංකාවෙන් එන්න ඕන මිනිස්සුන්ද? ඒ කියන්නේ ඒකට. ඉතින් හරි මේ මිනිස්සුන්ට ඉන්දුනීසියාවෙන් හරි කසකස්තානෙන් හරි යාට ඕන ගාන දෙනවා නම් මේ මිනිස්සු යන්නේ නැද්ද? එනවා ඉතින් මේ මිනිස්සුන්ට පිස්සුද මේ ලංකාව ගොබ කතාවට එන්න? චිත්‍රපටියක නම් කමන්නේ. ඒක ලස්සනයි. මොකද්ද? මගේම දෝ. ඒක ඉන්නවා ශ්‍රද්ධා. ඔව්. බෝ කියන්න එපා. ඉතින් බලනකො ශ්‍රද්ධා දැන් ප්‍රධාන චරිතයකටද හිටියා අනු චරිතයකටද? ප්‍රධාන කෙල්ලට ප්‍රධාන කෙල්ල දෙන්න එක්කෙනෙක්ට. ශ්‍රද්ධාව ගත්තේ මොකටද දාලෝ? ශ්‍රද්ධා කාත් එක්කද රංගපෑවේ? මේ ලංකාවේ ගොබියොත් එක්ක? අනේ ලංකාවේ ගොබ්බියෝ කියන්න එපා. මොනවා සිංහලෙන් කතා කරයි කි? ඔය හරියනවා. සිංහලෙන් කතා ඔය ටික ඉන්නවා. දැක්කම ශ්‍රද්ධා ගැන අරකිනේ. ශ්‍රද්ධා ඉතින් ශ්‍රද්ධා කියති ඔයයි ශ්‍රද්ධා කපුර් ශ්‍රද්ධා කපුර් මගේම දෝ එකේ පට ගාලා සර්ච් කරා. යන්නේ පිස්සු. නෑ මම මිනිස්සු දැක්ක මිනිස්සේ ශ්‍රද්ධා කියලා කවුරු හරි අනේ ශ්‍රද්ධා හරි මොකක් හරි දාලා දෙනවා ශ්‍රද්ධා කපූර්ව. ශ්‍රද්ධා කපුර් ලංකාවේ මගේම දෝ එකට එච්චර මං කිව්ව විතරයි පට ගාලා සර්ච් කරනවා. අනේ මේ ඔයාට බොරු මන්නේ නැහැ බලන්න ලංකාවේ වගේ අය ඉන්නවද කියලා. මන්දේ නෑ 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 බලන්න මම දැක්කා. හරි ලස්සනට ගිලිනවා මියා. නෑ මං ඔයාගේ මේ නේ. බලන්න මියා තමයි. අනේ ඔව් මන් දෙන ලනු පරිමේටම ගිලිනවා. ශ්‍රද්ධා කපූර් මගේම දොයිකේ පට ගාලා හොයනවා. අන්නේ මම නම් ගිනේව චුට්ටක්වත් දන්නේ කවුරු හරි මේ ළඟ දාලා තිබ්බා අනේ පව් ශ්‍රද්ධා කියලා. ශ්‍රද්ධා හම්බුණාද? අනේ අනේ ලකපොත. ශ්‍රද්ධා කපූර් ඉන්නවා මගේම දොයිකේ. මේකද කතාව මේකද කොටද? අනේ මම ශ්‍රද්ධා දැක්කා කපූර්. මම සම්සි කියන එක පිළිගන්නේ නැහැ කවුරු හරි දැක්කා අනේ පව් ශ්‍රද්ධා කියලා